බුදුරජාණන් වහන්සේ දේශනා කළා මාසේ මාසේ සහස්සේන යෝ යජේත සතං සමං. දහස් ගාණක් වියදම් කරලා අපි කියමු අද කාලේ හැටියට රුපියල් ලක්ෂ ගණන් වියදම් කරගෙන මාසයක් ගානේ දාන දෙනවා. එක්කෙනෙක් ඉන්නවා මාසෙට රුපියල් ලක්ෂේ ගානේ ලක්ෂ ගණන් වියදම් කරලා දානයක් දෙනවා මාසෙට එකක්. හැම මාසෙම දෙනවා. එයා ඔය විදියට දාන දීලා තිනවා අවුරුදු 100ක්. මාසෙට ලක්ෂ ගණන් වියදම් කරලා හැම මාසයකම අවුරුදු 100ක් දාන දුන්නොත් කෙනෙක් ඒකංච භාවේ තත්තානම් මොහොත්තම්පි පූජේ. තව එක්කෙනෙක් ඉන්නවා භාවිත සිත් ඇති රහතන් වහන්සේ නමකට එක පාරක් වඳිනවා සාදු කියලා. එක පාරක්. සා ඒව පූජනා සෙය්‍යෝ යංචේ වස්ස සතං හොතං. එතකොට අවුරුදු 100ක් ඒ විදිහට දන් දෙන කෙනා මාසෙට ලක්ෂ ගණන් වියදම් කළා ඊට වැඩිය වටිනවා කියලා වදාලා මොහොතක් රහතන් වහන්සේ නමකට එකපාරක් වඳින එක. අර ලක්ෂ ගණන් වියදම් කරලා මාසෙ ගානේ අවුරුදු 100ක් දාන දෙනවට වැඩිය රහතන් වහන්සේ නමකට එකපාරක් වඳින එක. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගාථාවක්. එතකොට පහන් සිතින් රහතන් වහන්සේලාට වැඳීමේ ආනිසංස. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා යෝච වස්ස සතං ජන්තු අග්ගිම් පරිචරේ වනේ. කැලේ ඉන්නවා තාපසේ අවුරුදු 100ක් ගින්දර නිවන්න නැතුව ගින්දරට පූජා පවත්වනවා. ඒ ගින්දර නිවෙන්න දෙන්නේ නැහැ. ඒකංච භාවි තත්තානම් මුහුත්තම්පි පූජේ සායේව පූජනාසෙය්‍යෝ යන්නේ වස්ස සතං හොතං. එයා අවුරුදු 100ක් ගින්දර නිවන් නැතුව පූජා සත්කාර කළාට ඊට වඩා මහත්ඵලයි මහනිසංසයි. මුහුත්තං එක මොහොතක් රහතන් වහන්සේ නමකට වඳින එක. යංකින්චි ඉට්ඨංච හුතංච ලෝකේ සංවච්ඡරං යජහිත පුඤ්ඤපෙක්කෝ සබ්බම් පිතන්න චතු භාගමේති අභිවාදනා උජ්ජුගතේසු සෙය්‍යෝ. පින් කැමති කෙනෙක් මොන පින් කරගන්න ඕන කියලා අවුරුදු ගානේ තියෙන හැම දන්සලක්ම දෙනවා. හැම දන්සලක්ම හැම පූජාවක්ම හැම යාගයක්ම කරනවා. පොඩි දාන මහ දාන දන්සල්. ඒ සියලු දන්සල් වල පින අවුරුදු 100ක් එක දිගට කළත් රහතන් වහන්සේ නමකට වඳින වන්දනාවෙන් හතරෙන් පංගුවක් තරම්වත් වටින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ නිසා රහතන් වහන්සේ නමකට කරන වන්දනාව කුයිතරම් ආනුභාව සම්පන්නයිද පින් පිරෙනවද කියලා හිත පහදවා ගන්නට ඕන. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ පින්වතුනි සාමාන්‍යයෙන් සියලු රහතන් වහන්සේලා අතර අග්‍රව වැඩ සිටින මහරහතන් වහන්සේ. හේතුව ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙරම් පුරන්න ගන්නේ අසංකේයයක් කල්පවලදී. මීට කල්ප ලක්ෂයකුත් අසංකේයයක් පෙර අනෝමදස්සී කියලා මහරහතන් වහන්සේ නම තථාගත බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණා. ඒ බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවලා ඉස්සල්ලාම මල් ආසනයක් පූජා කළා. කියන්නේ බුදුරජාණන් වහන්සේටයි මහරහතන් වහන්සේලාටයි වැඩ ඉන්න මල් වලින් ආසන හැදුවා. ආසන පූජාවේ ආනිසංස තමයි තමන් බලාපොරොත්තු වෙන තැනට යන්න පුළුවන්.
ආසන පූජාවේ ආනිසංස තමයි තමන් බලාපොරොත්තු වෙන තැනට යන්න පුළුවන්. දැන් අපි කිමුකෝ ඔයාලා පින් කීක දේවල් වලට පින් කරනවනේ. එතකොට ඔයාලා පින් කරන්නේ ගොඩාක් දුරට ලෞකික දේවල් වලට බහුතරයක්. රස්සාවල් හරියන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ තනතුරු හරියට ලැබෙන්නේ නැහැ. තමන් යන්න ඕන සුදුසු තැනට යන්නේ නැහැ. ඉතින් ඒ වගේ එකකට කරන්න ඕන පින්කමක් තමයි ලස්සනට මල් ආසනයක් හදන්න ඕන බුදුරජාණන් වහන්සේට වැඩෙන්න. රහතන් වහන්සේට වැඩෙන්න තනිකර මල් අතුරලා ආසනයක්. ආසන පූජාවේ පින තමාව තමාගේ තනතුරට ගෙනියනවා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ඉස්සෙල්ලාම අග තනතුරු පතන්ඩ කරලා තියෙන පින තමයි මල් වලින් ආසන හදලා. දවස් 7ක් දන් දීලා බුද්ධ ප්‍රමුඛ මහරහතන් වහන්සේලාට. එතකොටයි පැතුවේ මමත් බුදු කෙනෙක්ගේ ශාසනයේ ප්‍රඥාවෙන් අග්‍ර ශ්‍රාවකයා වේවා කියලා. එදා කාමයේ වීතරාගී සරද කියලා තාපසෙක් වෙලා තමයි අපේ සාරිපුත්තයන් වහන්සේ වැඩ හිටියේ. එතකොට අනෝමදාසී මහ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේන් කල්ප අසංකේයකුත් ලක්ෂයක් ගිය තැන ඔක්කාක කුලේ ගෞතම ගෝත්‍රයේ ගෞතම නමින් පහළ වන තථාගතයන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත උපතිස්ස නමින් ලොව ප්‍රකට වෙන බව. එතකොට තමන් යම්කිසි දෙයක්කට කැමති නම් තමන් යම්කිසි දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඒක ඉෂ්ට වෙන්නේ ඊට අදාළ පිනත් එක්ක ප්‍රාර්ථනාව කරන්න ඕන. පිනක් නොකොට ප්‍රාර්ථනාව කළා කියලා ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්නේ නැහැ. හැබැයි ඉතින් මේ බුදුවරුන්ට ස්තූපවල බෝධින් වහන්සේලා ළඟ රහතන් වහන්සේලා ළඟ පූජා පවත්වලා ලෞකික දේවල් පතන්න එපා. ඔය ලෞකික හැම දෙයකම දුක කියන එක තියෙනවා. දුක නැති ප්‍රාර්ථනාවක් නැහැ කිසිම ප්‍රාර්ථනාවක්. එකම ප්‍රාර්ථනාවයි දුකක් නැති ප්‍රාර්ථනාවක් තියෙන්නේ අමා මහ නිවන ලැබීම. අනිත් හැම ප්‍රාර්ථනාවකම දුක තියෙනවා. දැන් මට රස්සාවක් ලැබේවා කියලා පැතුවා කියන්නකෝ. ලැබෙනවා. ඒකේ කොච්චර දුකද? කොච්චර මහන්සි වෙන්න ඕනේද? ඒතකොට එයාට ඒ පින විපාක දෙන තාක්කල් රස්සා ලැබෙනවා. නමුත් හැම එකකම දුක තියෙනවා. ලස්සන පැතුවොත් ලස්සන අය කොච්චර දුක් විඳිනවද? පෝසත් බව පැතුවොත් පෝසත් අය කොච්චර දුක් විඳිනවද? ඒතකොට මේ ප්‍රාර්ථනාව දුකත් එක්කමයි තියෙන්නේ. අමා මහ නිවන් ලබනවා හැර සසර දුකෙන් නිදහස් වෙනවා හැර උතුම් ප්‍රාර්ථනාවක් නම් වෙන නැහැ පින්වතුනි. ඉතින් ඒ සරද තාපසතුමා ඒ විදිහට ප්‍රාර්ථනා කරලා අසංකේයකුත් කල්පලක්ෂයක් මේ මුළු බුද්ධ ශාසනයම වැඩිපුරම පාරමී පිරපු ශ්‍රාවකයා බවට පත් උනේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. අනිත් රහතන් වහන්සේලා කල්ප ලක්ෂයයි පෙරම් පුරන්නේ අග්‍ර ශ්‍රාවක දෙනම හැර. ඒකට අසංකේයයක් කියන්නේ කල්ප ලක්ෂේවා ලක්ෂයක් කියලා කියන්නත් බෑ. ඊටත් වැඩි අසංකේයයට එච්චර ප්‍රමාණයක් පෙරම් පුරනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ. ඒ නිසා සාරිපුත්ත මහ රහතන් වහන්සේට හිත පහදවගෙන එකපාරක් වන්දනා කළා. ඒ වන්දනාව එයාට සුගතියත් නිවනත් ලැබලා දෙනවා. ඉතින් ඒ නිසා සාරිපුත්ත මහ රහතන් වහන්සේට කරන වන්දනාව අග්‍රයි ශ්‍රේෂ්ඨයි. සාරිපුත්ත මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඒ චිතකයට වන්දනා කරන්න ආපු අම්මා කෙනෙක් ඒ එන පොලිමේ ඔබ හිතන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක්
වන්දනා කරන්න මෙතරම් සැදැහැවතුන් එනවා නම් උන්වහන්සේගේ ශ්‍රී දේහයට වන්දනා කරන්න කොච්චර සෙනගක් එයිද? ගංග ගලන්නා වගේ සිව් දිශාවෙන් සෙනග ආවා කියනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ දේහයට වඳින්න. එතකොට දෙවිවරු ආකාශයෙන් වඩිනකොට ඒ දිව්‍ය ආලෝකවලට මිනිස්සු බය වුණා. බය වෙලා පිටිපස්සට මිනිස්සු යනකොට මිනිස්සු තෙරපිලා පෑගුණා. එක අම්මා කෙනෙක් මැරුණා. දෙවියන් අතර උපන්නා. අර වන්දනාවට ආපු චේතනාවත් එක්ක. සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ දේහයට වඳින්න ඕන, ධාතුන් වහන්සේලාට වඳින්න ඕන කියන චේතනාවෙන් ආපු පින්බලයට වඳින්නත් කලින් මැරිලා ගිහිල්ලා දෙවියන් අතර උපන්නා. ඒ නිසා සිතයි පිරිසිදු කරගත යුත්තේ